සුබ දවසක් වේවා හැමෝටම. අද මම ඔයාලව එක්කන් යන්නේ හිතට පුදුම නිදහසක් ලැබෙන මොහොතකට. සොබාදහමට ගොඩක් ආදරය කරන අපිට නම් මේ වගේ දවස් මාරම වටිනවා. අපි හෙමින් සැරේ යමු මේ ලස්සන මොහොත විඳින්න. සමහර දවස් තියෙනවා මුළු ලෝකයම නිහඬයි වගේ දැනෙන. අදත් ඒ වගේ දවසක්. පරිසරයම මීදුමෙන් වැහිලා. පොද වැස්සක් වැටෙන්න ඔන්න මෙන්න. හිතට මාරම නිදහසක් දැනෙන්නේ. පාර දෙපැත්තේ කොළ පාට තේ යායවල්. ඈතින් පේන මීදුම් පිරිච්ච කඳු වැටි. මේ හැමදේම අපේ හිත නිවනවා. හමන සීතල හුළඟත් එක්ක කිසිම කලබලයක් නැතුව මේ පාරේ ඇවිදින එක ඇත්තටම ජීවිතේට ලොකු සැහැල්ලුවක්. වැස්සක් එන්න කලින් තියෙන මේ නිහඬ බවට මං ගොඩක් ආසයි. ටිකෙන් ටික හුළඟත් වැඩි වෙන්න පටන් ගත්තා. අහසත් කළු වෙලා. ඈත බලද්දි වැස්ස එන හැටි පේනවා. ඒත් ආපහු හැරෙන්න නම් හිතක් තිබුණේ නැහැ. තවත් ටික වෙලාවක් යද්දී අපි හිතපු විදිහටම වහින්න පටන් ගත්තා. මුලින්ම නම් පුංචි පුංචි වැහි බින්දු. ඊට පස්සේ නම් හොඳටම වහින්න පටන් ගත්තා. වැස්ස නවතිනකල් බලන් ඉන්නවට වඩා වැස්සත් එක්කම ඒ මොහොත විඳින්න අපි තෝරගත්තා. හිතුවට වඩා වැස්ස ටිකක් වැඩි වුණා. ඒ වැස්සේ තෙමි තෙමි ගෙදර එන එකත් සුන්දර අත්දැකීමක්. වැස්සෙන් බේරෙන්න උත්සාහ කළත් අන්තිමේ අපි තුන්දෙනාම හොඳටම තෙමුණා. ඒත් මේ වගේ දවසක් ගැන පස්සේ මතක් වෙන්නේ අනේ අපි හොඳටම තෙමුණ දවසක් කියලා නෙමේ. අපි කොච්චර ලස්සන මොහොතක් ගත කළාද කියලා. සමහර වෙලාවට ජීවිතේ ලස්සනම මතක හැදෙන්නේ සැලසුම් නොකරපු මොහොතවල් වල. ගෙදර ආවට පස්සේ මේ සීතල ගතිය යන්නත් එක්ක රස්නෙට කෑමක් හදන්න ගත්තා. තෙල් තාච්චියෙන් එන ඒ සද්දෙත් මේ වැස්සට මාරම ගැලපීමක්.
මගස් හදනවා. තමන්ගෙම නිවසේ ආදරණීයන් වෙනුවෙන් මේ වගේ කෑමක් හදන එක ඇතුළෙත් තියෙන්නේ ලොකු සතුටක්. සරල කෑමක් වුණත් ආදරෙන් හදනකොට හරිම රසයි. ගෙදරම හදන කෑමවල රස වැඩි වෙන්නේ එකට ඉඳගෙන හදන නිසා වෙන්න ඇති. පුංචි කිචන් එකක්, හිනාව, කතාබහ ඒ තමයි අපේ සතුට. වැස්සෙන් පටන් ගත්ත හවස උණු උණු හෝම්මේඩ් බර්ගර් එකක් එක්ක ලස්සන විදිහට අවසන් වුණා. ජීවිතේ සතුට තියෙන්නේ ලොකු දේවල් වල නෙවෙයි. ආදරණීය අයත් එක්ක ගත කරන මේ වගේ පුංචි මොහොතක් තුලයි. ජීවිතේ කියන්නේ මේ වගේ පුංචි සරල දේවල් ඇතුලේ තියෙන සතුට විඳින එකට. ඉතින් අද අපේ මේ නිස්කලංක හවස් වරුව ඔයාලට කොහොමද දැනුනේ? තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. තවත් ලස්සන මොහොතකින් හමු වෙනතුරු සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.